පැයක් විතර බලන් ඉඳලා ළමයින්වත් එහාට කරලා මම ආවේ. මල්ලි. පොඩක් කතා කරන්න පුළුවන්. මේ ඔය දෙන්න මල්ලි ඔය ඕගොල්ලෝ හිටපු විදිහට ඉන්න ඕන නම් ඕගොල්ලෝ වෙන කොහෙට හරි යන්න. මොකද්ද හිටපු විදිහ කිව්වා මට? නෑ අපි මෙතන මල්ලි හැමදාම හැම වීකෙන්ඩ් එකම ළමයි එක සෙල්ලම් කරන තැන. හරිද? ඕගොල්ලෝ ඔතන ඔය කුඩෙන් වහගෙන ඉන්නේ. කුඩෙන් වහගෙන. ඔව් එතකොට ඔය දෙන්න හිතන් හිටට එක පේන්නේ නැහැ කියලා කුඩේ හැම වුණා අපිට පේනවා. හරිද? මෙතන අනිත් හිටපු මිනිස්සුත් ගියා තමසල දෙන්න හින්දා. හරිද? පොඩ කියන සිංහල තේරුම් ගන්න මල්ලි. හරිද? අපි තවස පව් කරා. හරිද? තමුස කවුද කියලා මට තේරුම් ගන්න කියන්නේ. ඔය දෙන්නට ඔහොම හැසිරෙන්න ඕන යන රූම් එකකට. තමුස කවුද ඔය අපිට කියන්න? මමත් මේ පාක් එක පාවිච්චි කරන මිනිහෙක්. හරිද? අපේ ළමයි එක්ක ඇවිල්ලා පාක් එක පාවිච්චි කරන මිනිහෙක්. හරිද? මේ ටිකේ තමයි පාවිච්චි කරන්නේ. දැන් බලන්න මෙච්චර උදේ හිටපු මිනිස්සු පැයක් තිස්සේ තමුසලා දෙන්න නිසා මේ ආවට එකෙක්වත් ඉන්නවද කියලා මේ බලන්න. පාක් එක ගෙදර අරන් ගියාද ඔය? පාක් එක වීඩියෝ කරන්නේ. මගේ ෆෝන් එකේ වීඩියෝ කරන්නේ. තමුස වීඩියෝ කරන්නේ ඇයි? මට ඕනේ ඉඳ වීඩියෝ කරන්න. තමුසට ඕනේ ඉඳ වීඩියෝ කරන්නේ. ඇයි මොකද? ෆෝන් එක ගන්නෑ. සංස්කෘතිය භූගෙත්තෝ. මේ සංස්කෘතිය ගැන කියන්නේ එපා. කුඩයක් ඇටලා අතලරන්. මේ මල්ලි මේ. ඇයි මොකෝ? ඇයි? තමුස මෙතන යනවාකෝ. තමුස යනවා ඔය තමුසේ ගෑනු වැඩ කරන්නේ. ආයිත් එකපාරක් කරන මල්ලි අතපය දික් කරොත් මම. මොකද්ද? ඈ? බබා යන්. තෝ හරි යාර ඉඳන්. සංස්කෘතිය අත්ත කොබ්බෙත්තෝ බූරුවා. සංස්කෘතිය කන්නේ තමුසලානේ ඔයි. ඔයත් හැරලා යන්නකෝ. හරි යාර නාගේ කන ඔය අපිට කියපන්. එක යනවා. අපිට කියපන්. තමුස මල්ලි. තෝ මොකෙද්ද ඔය? මම පෙන්නන්නකෝ මොකෙද්ද කියලා. පෙන්න බයිද? හරි තමුස බලන්න තමයි. තමුස යනවාකෝ. පෙන්න බා. නංගි එක යන්නකෝ මොකද පිස්සෙන්නේ. තෝ ඇයි? ඇයි මොකෝ? ඇයි යනවා ගන්න. තෝ එල සංස්කෘතිය අත්ත කොබ්බෙත්තෝ තිරසනේ. ඔබට මම අන්තිම පාර ගියා. නංගි එක යනවා ගන්න.